Hi guys, අද මගේ බර්ත්ඩේ එක දවසේ වෙච්ච හැමදේම මේ vlog එකේ තියෙනවා. මට හම්බෙච්ච gifts, cake. එතකොට අද දවසේ මම මොකද කරේ? මගේ බර්ත්ඩේ shoot එක උනේ කොහමද? මේ හැමදේම මේ vlog එකේ තියෙනවා. අද කියන්නේ දැන් ජූලි 5. ඒ කියන්නේ මගේ බර්ත්ඩේ එකට කලින් දවස. තව ටික වෙලාවකින් වෙලා ඉන්නවා ලොකු වෙලා වෙන. තව ටික වෙලාවකින් 12 වෙනවා. ඒක මගේ බර්ත්ඩේ එක අද දවසේ. ඉතින් මම ඔයාලට කලින් දාන්නම් කලින් අප්ඩේට් උත්. ඒ කියන්නේ මම බර්ත්ඩේ එකට කලින් ෆෝන් එකෙන් يعني ෆොටෝස් ටිකක් ගත්තා. ඒ ටික දාන්නම්. එතකොට මගේ යාළුවා අද මට යාළුවා දාන්නා මට යාළුවා දෙනෙක් ඉන්නවා ට්වින්ස්ලා. ඒකේ එක්කෙනෙක් කැම්පස් එක්කෙනෙක් වර්ක් කරනවා. ඉතින් එයාලා අද ඉරිදානේ. ඉතින් ඒක නිසා අද කෙනෙක් ආවා මාව සර්ප්‍රයිස් කරන්න. එයා වීඩියෝ කෝල් එකක් ගත්තා. Hi! මගේ අලුත් වීඩියෝකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ගොඩ කාලෙකින් තමයි vlog එකක් ගේන්නේ. ඉතින් අද වීඩියෝ එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔයාලා දැනටමත් දන්නවා අද vlog එක මොකක්ද කියලා. අද ස්පෙෂල් මගේ බර්ත්ඩේ එක දවසේ තමයි අද vlog එකේ තියෙන්නේ. මම මේක part දෙකකට ගේන්න ඉන්නේ මේ අද දවසේ. මොකද gift unbox කරන එකයි මේකයි. ඉතින් මම උදේ නැගිට ගමන් මට මාර විදිහට කට්ටිය විශ් කරලා තියෙනවා. මම ඒක මාර ආසාවෙන් සතුටින් හිටියේ වෙලාව වෙන ගොඩක් අය විශ් කරලා තිබ්බා. ඉතින් හැමෝටම thank you so much. දැන් යමු මගේ දවස. ඒ කියන්නේ මගේ උපන්දිනේ තියෙන දවස ආරම්භ කරන්න. මගේ බර්ත්ඩේ එක තිබ්බේ සඳා මේ සිකුරාදා. මට පුළුවන් විදිහට මම සිම්පල් මේකප් එකක් දාගත්තා. දාගෙන මම ෆ්‍රොක් එක ඇඳගෙන ෆොටෝස් ගන්න යන දවස තමයි මේකේ තියෙන්නේ. මට ෆොටෝස් ගන්නවා කිව්ව එක මම මල් එකක් හම්බුණා. කේක් එකක් නම් මට හදාගන්න බැරි වුණා. මොකද මම ෆොටෝස් ගහන්න හිතුවේවත් නැති වෙලාවකට අග්ගල මම ගහන්න හිටියේ ඉරිදා. ඒ වුණාට අපි සෙනසුරාදා ගාල්ලේ ගියා. ඒක නිසා සිකුරාදා ෆොටෝස් ටික ගන්න. ඊට පස්සේ මං කියන්නේ මගේ යාළුවා මට ගෙනාව කේක් එක කියලා. මෙන්න මේ කේක් එක තමයි කිව්වේ. හොඳම යාළුවන්ට කවදාවත් සීරියස් වෙන්න බෑ කියන්නේ ඒකනේ. කේක් එකක් වුණත් අංජපකල් එළියට තමයි කේක් එක වුණත් තියෙන්නේ. මේ තියෙන්නේ මගේ කලින් දවස් ටිකේ අප්ඩේට් එක ඉවරලා මේ පටන් ගන්නේ මගේ බර්ත්ඩේ එක දවසේ. ඒ කියන්නේ 7/6 වෙනිදා දවස ගැන තමයි මේ තියෙන්නේ. එදා දවසේ මට උදේම හම්බුනේ අපේ අයියාගෙන් සර්ප්‍රයිස් එකක්. අයියාගෙන් කියන්නේ මගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ. එයාගේ මට හම්බෙච්ච ලස්සන කේක් එක තමයි මේ තියෙන්නේ. මාර ලස්සනයි ඒ කේක් එක. මම ඒකට මාර විදියට ඕසයි. ඊට පස්සේ හම්බුනේ දෙවනි සර්ප්‍රයිස් එක. අපේ දෙවනි අක්කයි බබයි මට පොඩි සර්ප්‍රයිස් එකක් හදලා කිරිබත් කේක් එකකුයි මල් එකකුයි අපි පෙන්චමට මල් එක ගෙනත් දීලා අපේ අක්කා මට කිරිබත් වලින් කේක් එකක් හදලා තිබ්බා ලස්සනට. ඒක හරි ලස්සනට හදලා තිබුණා යා. ඊට පස්සේ එයාලා එනවත් එක්කම මට මම කේක් හදන අක්කගෙම මට ගිෆ්ට්ස් ගොඩාක් හම්බුණා. ඒ කියන්නේ මේ කියන්නේ සඳ දවසක් නේ. කියන්නේ යාළුවෝ එහෙම ගොඩක් වැඩ. එයාලට වැඩ හින්දා එයාලා ඒ කේක් එවන කෙනාගේ අතේ කේක් ගිෆ්ට්ස් ගොඩාක් එවලා තිබුණා. මම මාර හැපි එකේ හිටියේ වෙලාවේ නම් හිතා ගන්නවත් බෑ. හිතුවේවත් නැති විදිහට හිතුවේවත් නැති අයගෙන් සෑහෙන ගිෆ්ට් ගොඩක් මට හම්බුණා. ඊට පස්සේ කිරිබත් කේක් එක කාලා මට හම්බුණු ගිෆ්ට්ස් එක මම ඔක්කොම ගිහිල්ලා මගේ බෙඩ් එකෙන් තියාගත්තා. ඒ වෙනකොට 12ට කිට්ටු. මට ඒකේ වෙලෙම දිගෑරලා බලන්න හිතුනේ නෑ. මං ඊට පස්සේ ලස්සනට ඒකේ වෙඩින් තියාගත්තා. ඊට පස්සේ මට හම්බෙච්ච ගිෆ්ට් ඔක්කොම මම කියන ෆොටෝස් ටිකක් ගන්න ඕන නිසා ඇඳෙන් ලස්සන පිළිවෙලට ඒ ටික තියාලා හදාගත්තා. කේක් මම ගිෆ්ට් අන්බොක්ස් කරන vlog එක වෙනම ගේන්න නැත්නම් වල බෝරින්. මොකද ඒක ගොඩාක් දිග vlog එකක්. මේ විදිහට තමයි මේ වෙලාව වෙනකොට මට හම්බෙච්ච ගිෆ්ට්ස් තිබ්බේ. දැන් වෙලාව 3:53. හරිද? මේ වෙනකොට අද ඔයාලා දන්නා අද මගේ vlog එක
මගේ බර්ත්ඩේ එක ගැනනේ මේ වෙනකොට මගේ ඇද ස්පෙෂල්ම බර්ත්ඩේ එක. මම මේ ඔක්කොම අන්බොක්ස් කරනකොට මට තාම ආසාවෙන් ඉන්නේ. මොනවද මේකට තියෙන්නේ කියලා බලන්න. අපේ ගෙදර අය ඔක්කොම ඉන්නේ හවුස් නිසා අපි කේක් කපන වෙලාව හවුසට දාගත්තා. ඉතින් මට අපේ අම්මගෙන් හම්බෙච්ච බ්‍රවුනි එකකින් මම බ්‍රවුනි එකක් කෑවා හවුස් වෙනකන්. එතන බැරි හින්දා ඒක මාර රසට තිබුණා. ඊට පස්සේ මම මෙහෙම ෆොටෝස් ටිකක් ගත්තා ගිෆ්ට්ස් තියලා. එතකොට එතන ගිෆ්ට්ස් ටිකක් අඩුයි මට හවසත් හම්බුණානේ. ඊට පස්සේ කේක් ටික ඔක්කොම අරගෙන මම පල්ලෙහාට යනවා. මොකද දැන් ටයිම් එකත් එක්ක අපි යන්නේ කේක් කපන්න. ඊට පස්සේ මේ තියෙන මට හම්බෙච්ච කේක් එකක් කියලා දෙන්නගෙන්, එතකොට අම්මිගෙන්, එතකොට මගේ යාළුවෙක් නකි කෙනෙක්ගෙන් සහ මගේ බෝයිෆ්‍රෙන්ඩ්ගෙන් හම්බෙච්ච කේක් ටික. ඊට පස්සේ අපි දැන් යන්නේ ගෙදර පොඩිවට සෙලිබ්‍රේට් කරන්න. අපි බබා හිතාගෙන ඉන්නේ එයාගේ බර්ත්ඩේ කියලා. happy to you කියලා. එයා යන්න හදන්නේ මගේ බර්ත්ඩේ කේක්ස් ටික කපන්න. කොහොම හරි එයා එක කේක් එකක් හැන්දකින් කපලා කෑවා. ඒකත් කපන්න බෑ. අරක කපමු. ඒකත් යන්නේ. ඔයා කපපු එකද? කපන්නක. ඒක කපමු එහෙනම් දොන් කියලා ඉන්න. ඊට පස්සේ අපි ගෙදර ඔක්කොම ලාවට පස්සේ පොඩි වටේක සෙලිබ්‍රේට් කරලා මම ඊට පස්සේ ගියේ මගේ ගිෆ්ට් එක අන්බොක්ස් කරන්න. ඒක මම තව vlog එකකින් දානවා. ඒක බලන් ඉන්න. මගේ බර්ත්ඩේ vlog part 2 එකකින් මම දානවා. නැත්නම් ඔයාලා ටයිම් එක වැඩි වෙනවා මේ vlog එකේ. ඉතින් මේ vlog එක අනිවාර්යෙන් බලන්න. bye bye.